Welcome back to my YouTube channel. ඉතින් ළමයි ඔයාලට පේනවද මේ අපේ ගෙදර තියෙන view එක? මම උදේට මාරම කැමති මෙන්න මේ වගේ හරිම calm view එකට. මට මේක පැය ගාණක් වුණත් බලන් ඉන්න පුළුවන්. ඉතින් අපි යන් අද මම මොකද කරන්න කියලා බලන්න. ළමයි මට අද lectures තියෙනවා. ඉතින් යම් මාත් එක්ක lectures. නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති මට අද ටිකක් පරක් වුණා ළමයි ලෙක්චර්ස් මට පටන් ගන්නෙ 9ට. හැබැයි මම 8:20ට තමයි ගෙදරින් පිටත් වුණේ. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉඳලා ටවුන් එකට යන්න විනාඩි 20ක්වත් යනවා අඩුම. අපි යන් ඉක්මනට. බොඳ මිදුමක්සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි. මම හිතුවා හරි ළමයි මම යද්දි ක්ලාස් එක පටන් අරන්. ඉතින් අපි ටක් ගාලා යන් ක්ලාස් එකට. විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුලදී 2:00 වගේ වෙද්දි අපිට ලෙක්චර්ස් ඉවර වුණා. ඊට පස්සේ මමයි මගේ යාළුවෝ ටිකයි හිතුවා අපි යනවා කියලා ශ්‍රේයානිකට. ළමයි ටවුන් එකේ තියෙනවනේ ශ්‍රේයානිකක්. ඔයාලා කුරුණෑගලයි නම් දන්නවා. නාවින්න හන්දිය වගේම කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහත් තියෙනවා ශ්‍රේයානිකක්. ඉතින් අපි අද යන්නේ අන්නේ ශ්‍රේයානිකට. මේ දවස්වල ළමයි දෙයණී කියලා රෙදි ජොබ්ස් වලට නම් සෙනගින් අඩුවක් නෑ. ඉතින් අපිත් බැලුවා එහෙම තෙරපි හරි අමාරුවෙන් තමයි රෙදි ටික තේරුවේ. අපිත් බැලුවා ඉතින් අපිට මොනවාද ගන්න තියෙන්නේ සහ අපිට මැච් වෙන මොනවාද තියෙන්නේ කියලා. අලුත් ෆ්‍රොක්ස් ඇවිල්ලා තිබ්බ ළමයි මේකට. ඒ වගේම මේ ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් අලුතෙන් ටී-ෂර්ට්ස් කලෙක්ෂන් එකකුත් මෙයාලා දාලා තියෙනවා. මේ තියෙන්නේ මම අර කිව්ව ටී-ෂර්ට්ස් ටික. ඉතින් කැමති අයට ගිහිල්ලා බලලා try කරලා ගන්න පුළුවන්. අපිට ගෙදර ඉන්න ෆරක් වෙන නිසා අපිට අගාලා තිබ්බේවා බලලා ඉවර වෙලා අපිට ඕන ටික ඉක්මනට අරගෙන අපි පොළොන් ඉක්මනටම ගෙදර එන්න පිටත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අද ලෙක්චර්ස් උත් ගිහිල්ලා shopping උත් ගිහිල්ලා ගෙදර ආවේ. එහෙනම් මෙච්චර වෙලා මම බලන් හිටපු අහන් හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි කියන ගමන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන මතක් කිරීමත් එක්කම මං අදට ගිහින් එන්නම්. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකල්.